මේ සුද්දා තාත්තා එනවා ෆෝන් එක දෙන්නකෝ. මේ පොත බලාගෙන ඉන්න. පෙරලගෙන ඔහම බැනුම් අහන්න යප්පෝ ෆෝන් එක දුන්නා කියලා. මේ පොල්ලට ෆෝන් එක එහෙම දෙන්න එපා. මම බලන් හිටිය දවස් ගානක් ෆෝන් එක ඔබ නෑ. අය එහෙම දීලා තිබ්බ බලා ගන්නවා. ආමුසේ තමයි නරක කරලා තියෙන්නේ. තාත්තා කියන්නේ ෆෝන් එක දෙන්නකෝ. අයියෝ දරුවෝ දැන් කියලා ගියේ දෙන්න එපා කියලා. මටනේ බනින්නේ. බෑ බෑ. මොන්නේ දෙන්නකෝ. සුට්ටක් දෙන්න. විනාඩි 5යි ඈ. ආන් අතන බැම්මුණ ඉක්මනට ගන්නවා ගෑලා විනාඩි 5ෙන් තියන්න ඕනේ. ඇති කෝ ෆෝන් එක දෙන්න. දැන් තාතාවත් මට බැනුම් අහන්න වෙන්නේ. ඔව්. කීයද වෙලාව? දැන් තාත්තා එනවා. චුට්ටක් ඔබලා දීපන් ඈ ඉක්මනට එන්න කලින්. උදුමාද යන්නේ. අයියෝ අදත් කොල්ලට ෆෝන් එක දීලානේ. ගන්නේ කොහමද දැන් ඉතින් ෆෝන් එක? තමන්ගේ දරුවන්ටමනේ මේ වගේ ඉන්නේ කරන්නේ. අයියෝ මන් දන්නේ. දැන් ඉතින් මේ දරුවා බේරගන්නේ කොහමද? ෆෝන් කොච්චර දෙන්න එපා කිව්වත් අහන්නේ නැහැ ළමයින්ට. තමන්ගේ දරුවටමයි මේ වගේ දේවල් කරන්නේ මේ ගෑනු. ඈ? තමන්ගේ දේවල් කරගන්න ඕන හින්දානේ මේ ෆෝන් එක දීලා කරන්නේ. තියෙන ඕනම වැඩක් කරයි ෆෝන් එක දීලා. මේ ගෑනු. අයියෝ පිටසාලවත් තරංගේ ළමයි පොල්ල බේරගන්න. මේ කරන් දෙනවකෝ. බලයි කොස්සෙන් බෑ. එලන් දෙන්නකෝ. ඔය උඩවල් වල නගින්න කොච්චරවත් ඉති මොකක් හරි. අය නමන්න නගින්නේ. ඔව්. ඒයි නැගිටින්නකෝ අරක ගන්න වෙලා යනවා මට අස් කර ගන්න ඕනේ. නැගිටින්නකෝ කෝලම් කරන්නද? නැගිටින්නකෝ ඒයි. මම වැඩක්වත් කියන්නේ නැහැ බනින්නේවත් නැහැ නේ ඔයාට. දැන් මරලා ඉන්නවා කෑගකම් මරලා ඉවරලා කෑග ගහ ඉන්නවා මරලා තෝරෙදි තෝනේ මැරුවා. අයියෝ දැන් ඉතින් කාටද මං කියන්නේ කියපන්කෝ මම මරලා නේ අර ඉන්නේ අයියෝ. ඉන්නකෝ අයියෝ මම ඔයාගෙන් කිසිම වැඩක්වත් ගන්නෑ නේ බනින්නේවත් නැහැ නේ මම වචනයක්වත් කියනවද? අයියෝ මේක දැන් අඬයි මෙතෙන් වෙලා පොරුවට පෙට්ටිය දිහා බලාගෙන බතාගෙන අඬයි බොරු කී කී. එතකම් මම සමාදන්නේ නැත්ත විතරේ. ඊයනේ කාටද කියන්නේ මම? ළඟදී අලුත් ෆිල්ම් එකක් ආවේ. ඕ ගොඩ කට්ටිය ගියා බලන්න. එකමටවත් එක්කන් ගියේ නැහැ. ඔච්චර කිව්වා මං කිව්වට පස්සේ කියනවා නෑ නෑ ඒක ඇවිත් නෑ තාම. ඔයාලා ගියාද? බැලුවද? ඒකනේ බං එකමටවත් ඔච්චර මං කියපු වෙනුවටව. නෑ නේ එක්කන් ඕ නෑ. ඔව් අප්පා.